හොඳයි මේ දවසේ WhatsApp එකේ ෆිෂින් ලින්ක් එකක් ෂෙයා වෙනවා. ඒක ගැන දැනුවත් කරන්නයි මේ වීඩියෝ එක කරන්නේ. ඔයාලට දකින්න පුළුවන් මේ පෝස්ට් එකේ පේනවා වගේ ලංකා විදුලි මණ්ඩලය කියලා එයාලගේ ලෝගෝ එක දාලා ඊට පස්සේ යටින් දාලා විදුලි විල්පත් සහන ආධාරයක් දෙනවා. ඒ වැඩසටහනට එකතු වෙලා මුදල් ත්‍යාග දිනා ගන්න කියලා. මුදල් ත්‍යාග කියන එක දැකගමම මේ ශ්‍රී ලාංකික බහුතරයකට හැදෙන මොකද්ද කුලප්පුව. හැදිලි ඉවරලා ඔය ලින්ක් එකට හිතන්න මතන්නේ නැහැ. වැඩි හිතන්නේ නැහැ ලින්ක් එකට යනවා. ගිහිල්ලා ඉල්ලන් කනවා. අනේක කරන්න එපා. පළවෙනි දේ එහෙම අදහසක් ඔයාලට හිතෙනවා නම් ටක් ගාලා එක නවත්ත ගන්න. මොකද සයිබර් ආරක්ෂාවේ පළවෙනි නීතිය don't trust but verify. විශ්වාස කරන්න එපා. හැබැයි තහවුරු කරගන්න. ඒකින්ද මේ වීඩියෝ එකේ මම ඔයාලට මේ වැඩේ තහවුරු කර මේ ලින්ක් එක ඇත්තටම මේ එහෙම දෙයක් දෙන එකක්ද නැත්නම් මේක නිකන් මේ ෆිෂින් වලට. ඒ කියන්නේ ෆිෂින් කියලා කියන්නේ අන්තර්ජාලය ඇතුළේ ඔයාලගේ තොරතුරු බිලී බා ගන්න. ඒක ඔයාලගේ ක්‍රෙඩිට් කාඩ් නම්බර් ඔයාලගේ පෞද්ගලික තොරතුරු හොරකම් කරන්න පාවිච්චි කරන ක්‍රමවේදය. ඒක මාළු බානවා වගේ තමයි. හැබැයි මේ මාළු බාන ඉන්ටර්නෙට් එකේ. එහෙනම් අපි ෆිෂින් කියන්නේ නැතුව පිෂින් කියලා කියන්නේ. එතන මේ ෆිෂින් ලින්ක් එක මේක අඳුන ගන්න විදිය තමයි මම මේ පෙන්නන්න යන්නේ. පළවෙනි දේ මේ ලින්ක් එක ටැප් කරලා ඒ පේජ් එක බලන්න නැතුව ඉන්න එක. බලන්න එපා ඒක. හරිද? දෙවෙනි එක අපි මේ ලින්ක් එක විතරක් කොපි කරගන්න. කොපි කරගන්නේ කොහොමද? අපි මේ ලින්ක් එකට ඔබාගෙන ඉන්න ටැප් කරගෙන ඉන්නවා. හරිද? ඊට පස්සේ අපිට කියන කොපි ලින්ක් කියලා එකක්. අපි ලින්ක් එක කොපි කරගන්න. කොපි කරගත්තා කියලා ලින්ක් එකට ගියා නෙමෙයි. ඒක අපි කොපියක් විතර දාගත්තා එච්චරයි. හරිද? ඊට පස්සේ අපි යනවා Google Chrome වලට. Chrome වලට ගිහිල්ලා අපි සයිට් දෙකක මේ ලින්ක් එක චෙක් කරනවා. එකක් තමයි virus total එක. අපි virus total කියලා ගහලා අපි virus total සයිට් එකට යනවා. ඊට පස්සේ ඒකේ තියෙන URL කියලා අපි ඒකට යනවා. දැන් virus total වැඩ කරන්නේ මෙහිමයි. virus total ලා එයා ලෝකේ තියෙන ගොඩාක් firewall ඊට පස්සේ virus guard වගේ ඒවා මේ ලින්ක් එක චෙක් කරනවා. මේක ඇතුලේ තියෙන ෆයිල් එක මොනවා එකක්ද කියලා එයාලා බලනවා. හරිද? එහෙන් බලලා එයාලා එක report කරනවා අපට මේක ටිකක් අවුල් වගේ මල්ලි ඒක ඉද යන්න එපා කියලා. හරිද? හොඳයි අපි එහෙනම් මේ ලින්ක් එක මෙතෙන්ට paste කරමු. හරිද? paste කරලා search click tap කරනවා මම. මේ virus total බොහොම ඉක්මනට අපට යටින් පෙන්නනවා detection කියලා ටැබ් එක ඇතුලේ එයාලා හොයාගත දේවල්. එයාලා දැනට අහුවලා තියෙනවා virus guard දෙකකින් කියලා මේක suspicious කියලා. දැන් ඔයාලා කියාඩ එහෙම දෙකකින් විතර කියන ගණන් ගන්න බෑ. මේ මෙතන එන බර ලෝඩ් එකක් තියෙන. මේ බර ලෝඩ් එකෙම කියලා තියෙන clean කියලා. ඔව් clean වෙනම්බල මේක ටැප් කරලා ගියොත් ඒකින්ද මේ ලිස්ට් එකේ එක virus guard එකකින් ඔයාලට කියනවා නම් මේක වැඩේ sure නෑ කියලා. ඒ කියන්නේ suspicious කියලා කියනවා නම් ඒ ලින්ක් එකට යන්න නම් එපා. හරිද? පළවෙනි දේ. ඊට පස්සේ දැන් මම කියන ටූල් දෙකකින් චෙක් කරනවා කියලා. මම දෙවෙනි ටූල් එක මොකද මේ virus total හැමදෙස්සම විශ්වාස කරන්න බෑ. මොකද phishing link හදන අය ගොඩක් වෙලාවට පුළුවන් තරම් try කරන්නේ මේක legitimate. ඒ කියන්නේ ඇත්ත link එකක් වගේ පෙන්නනවා. ඒතර නිකන් අපි virus total වලට දැම්මත් නිකන් සමහර ගාඩ වලින් අල්ලන්නේ නැත්තම් පරිශීලකයා ඒ කියන්නේ වැඩි ඒ කියන්නේ අපි වගේ අය හිතනවානේ මේක අවුලක් නෑ කියලා. එහෙම හිතන තමයි මෙයා හදලා තියෙන්නේ. එකකින් හරි පෙන්නනවා suspicious කියලා ඒක අවුල් තමයි. අපි ඊළඟ සයිට් එකට යනවා. අපි යනවා ECD mark එකට. හරිද? ඔයාලා මෙතන සර්ච් කරන්න ECD mark phishing link checker කියලා. ඊට පස්සේ ඔයාලට එනවා මේ වගේ link එක. අපි ඒකට ගියාට පස්සේ මෙන්න මෙතන paste URL කියලා තියෙනවා. අපි එතන ටැප් කරාගෙන ඉඳලා මේක link එක paste කරනවා. paste කරලා පොඩි captcha එකක් කරනවා. අපි ඒකත් දෙමු. check කරනවා. හරිද? දැන් මේක පොඩක් පහළට ගියාට පස්සේ page එකේ ඔය එන ලස්සනට ඔයාලට පේනවා original link එක redirected link එක කියලා තව link එකක් දාලා තියෙනවා. ඊට පස්සේ යටින් තියෙනවා URL status එක suspicious කියලා. හරිනේ? ඒක දැන් site දෙකක අපි දැක්ක virus total එකෙත් දැක්ක ICD mark එකෙත් දැක්ක දෙකේම අපිට කියන්නේ වැඩේ අවුල් link එක සැකසහිතයි. link එක සැකසහිතයි කියලා කියන ගොඩක් වෙලාවට 99% අවස්ථාවල මේක phishing link එකක් වෙන්න ඉඩකඩ වැඩි. ඊළඟ වැඩේ මේ තියෙන URL එක මේ post එකේ තියෙන URL එකකින් අපිට අඳුන ගන්න පුළුවන් මේක ඇත්තටම CEB site එකෙන් දාපුවද නැත්නම් මේ මොකක් කරේ හොර එකක්ද කියලා. කොහොමද අඳුනගන්නේ? හරි ලේසි. දැන් මේක බලන්න මෙයාලගේ URL එක ඉන්නේ laka.io මොකද්ද manda.xyz කියලා. හරිද? හැබැයි ඔයාලා CEB site එකට ගියොත් අපි යම් බලන්න. CEB site එකට ගියරම CEB site එකේ URL එක වෙන්නේ ceb.lk කියලා. හැබැයි අර site එකේ ඔය laka මොකක්ද එකේ .xyz එකේ CEB කැලලක්වත් ceb.lk කැලලක්වත් ඇත්තේ නෑ. ඒ කියන්නේ අනිවාර්යෙන්ම ඒ link එක phishing link එකක් වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි. පැහැදිලිද? හොඳයි. ඔච්චර මට කියන්න තියෙන නොදැන අමාරුවේ වැටෙන්න එපා.
හැමතිස්සෙම ඉන්ටර්නෙට් එකේ ෂෙයා වෙන WhatsApp වල ෂෙයා වෙන දේවල් දිහා සැකෙන් බලන්න. හරිද? පේන හැම දෙයක්ම විශ්වාස කරන්න යන්න එපා. හොඳයි. ජය වේවා.